ඔයාලා හැමෝම මගේ කුක් විත් හන්සි YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි රසවරස ඩෙසර්ට් එකක් හදමු. මැන්ගෝ එන්නකො කරගන්න විදිය කියලා දෙන්න. මේකට අපිට හොඳට ඉදුණු අඹ ඕනේ කරනවා. මම මේ කරත කොළඹ අඹ වලින් අරගෙන තියෙන්නේ. හොඳට ඉදුණු අඹ ගෙඩියක් අරගෙන මේ වගේ පොඩි ප්‍රමාණයේ කෑලි වලට කපලා අරගන්න. ඊළඟට අපි මේ ඩෙසර්ට් එක හදන්න ගන්න පිරිසිදු භාජනයට අඹ ටික එකතු කරගන්න ඕනේ. ඊළඟට අපිට මේකට පොල් වතුර එහෙම නැත්නම් කුරුම්බ වතුර පාවිච්චි කරලා හදාගන්න ජෙලි ටිකක් ඕනේ කරනවා. මේකේ රෙසිපි එක මගේ channel එකේ ඇති බලන්නකෝ. දැන් මේ විදියට හදාගනිපු ජෙලි ටිකත් මම අර අඹ ටික එකතු කරපු භාජනයටම මේ විදියට එකතු කරගන්නවා. ඊළඟට ඕනේ කරන්නේ තම්බ ගනිපු සවු ටිකක්. ඒ ටිකත් අපි අර කුරුම්බ ජෙලි ඊට පස්සේ අඹ ටිකයි එකතු කරගනිපු භාජනයටම මේ විදියට එකතු කරගන්න ඕනේ. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප 2ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඊළඟට අපිට මේක හදාගන්න උවමනා කරන්නේ ටින් කිරි. මම අද මිල්ක් මේඩ් වල පොඩි ප්‍රමාණයේ ටින් එකක් තමයි මේකට එකතු කරගන්නේ. ඔයාලා හදන ඩෙසර්ට් එකේ ප්‍රමාණය අනුව මේ එකතු කරගන්න දේවල් අඩු වැඩි කරලා එකතු කරගන්න. මම අද මේ ඩෙසර්ට් එක හදන්නේ කරත කොළඹ ලොකු ප්‍රමාණයේ අඹ ගෙඩි එකකින්. එතකොට මේ දේවල් මම එකතු කරන්නේ ඒ අඹ ගෙඩි එකකට ගැලපෙන ප්‍රමාණයට. දැන් මම මේ මැන්ගෝ ඩෙසර්ට් එකට ඕනේ කරන හැම දෙයක්ම එකතු කරගෙන ඉවරයි. දැන් මේක හොඳට මිශ්‍ර කරගන්න තියෙන්නේ. අපි එකතු කරගනිපු ඔක්කොම දේවල් ටික හොඳට කලවම් වෙනකම් මෙන්න මේ විදියට මිශ්‍ර කරගන්න. මේක ඇත්තටම හරිම රස ඩෙසර්ට් එකක්. ඒ වගේම රස්නේ කාලෙටත් මේක හරිම ආසාවෙන් රස විඳින්න පුළුවන්. ඔයාලට හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ගෙදර මොනා හරි පාටි එකක් වගේ තියෙන අවස්ථාවට උනත් අමුත්තන්ට සංග්‍රහ කරන්න මේක හොඳටම ගැලපෙනවා. ඒ වගේම මම හිතන්නේ පොඩි බබාලා උනත් මේක හරිම ආසාවෙන් රස බලයි. එකතු කරගනිපු දේවල් ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපිට මේක පැයක් විතර ශීතකරණයේ පහළ කොටසේ තියලා රස බලන්න පුළුවන්. ඉතින් ඔයාලට ශීතකරණයේ තියන්නේ නැතුව වුණත් මෙහෙමම රස බලන්නත් පුළුවන්. ඔයාලත් හදලා බලන්නකෝ. හදලා බලලා මේක කොහොමද රසයිද කියලා කමෙන්ට් කරගෙන යන්න. ආයෙම දවසක ඔයාලා හම්බ වෙන්න එනකම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.